ඔය අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නවා ළමයිට කන්න බොන්න දුන්නාම අඳින්න පළඳින්න දුන්නාම ඉස්කෝලේ යවුවම පන්ති යවුවම ඔක්කොම හරි කියලා. නෑ. ඔගොල්ලෝ හිතනවා අපේ ළමයිට මොන ප්‍රශ්නද? අපි ඔක්කොම කරලා තියෙන්නේ. ඒකට අර ළමයා මේ ළමයා අර බලහන් කර සුනිවලා. කොහොම කියලා එක්සැම්පල් පෙන්න බයින්නේ. ළමයින්ට අනන්‍ය වෙච්ච ප්‍රශ්න ගොඩාක් තියෙනවා කොහොමද? දැන් මම දැක්ක එකපාරක් කෙල්ලක් සීදී විනාශ කරනවා ලිඳේ පයින්නවා පාන්දර කොල්ලත් එක්ක මැසේජස් වගේක් ගිහිල්ලා ලියුමක් ලියලා කෙල්ල පයින්නවා ලිඳට ලියුමේ තියෙනවා මේ මම මැරෙනකොට අම්මයි තාත්තයි මුකුත් වග කියන්න දෙයක් නැහැ කවුරුත් වග කියන්න ඕනේ නැහැ මගේ හිතේ ලොකු දුකක් තිබ්බ මට මේක කියන්න කවුරුත් හිටියේ නැහැ මම මැරෙනවා ලබනාත්මෙත් මගේ රත්තරන් අම්මයි තාත්තයි මගේ රත්තරන් අම්මයි තාත්තයි වෙන්නේ මං කියන කොනාර ඒ අම්මයි තාත්තයි මේ කෙල්ලගේ ඊළඟ ආත්මෙත් අම්මයි තාත්තයි වෙනවා ආයෙත් ලිඳේ පයින්නවා ආයෙත් ලිඳේ දරුවට ප්‍රශ්නයක් කියන්න බැරි නම් අම්මයි තාත්තයි එක්ක ඉතින් දරුවට ඇහුම්කක් දෙන්න මං කියන වෙන මොකුත් නෙමෙයි ඉතින් දෙමව්පියෝ කරන ලොකු මෝඩකම තමයි අපි ළමයට ඔක්කොම කරනවා මුන්ට මොන ප්‍රශ්නද ළමයින්ගේ ලෝකේ ළමයින්ට අනන්නේ ප්‍රශ්න තියෙනවා අපිට ඒව පොඩි වුණාට ළමයිට ඒව ලොකු